රැකගත්තේවා මේ ආදරේ ඔබ මට දුන්නා යලි උදුරන්නේ ඇයි ප්‍රේමී මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ ඇයි සොඳුරේ මායම් කලාවේ සායම් සිනාසේ පායම් සාදේවේ. Hi guys, welcome to my YouTube channel. ඔන්න මම අදත් ඔයාලට අලුත් vlog එකක් අරන් ආවා. මේක study vlog එකක්. ඉතින් මේක දවස් දෙකක vlog එකක්. පළවෙනි දවසේ තමයි මේ තියෙන්නේ. පළවෙනි දවසේ මම කළේ මගේ room එක ටිකක් change කරපු එක. මට හිතුණා මගේ room එක වෙනස් කරන්න ඕනේ කියලා. මම ටිකක් කියලා කිව්වට මම room එකේ මම වෙනස් කරා. room එක තිබිච්ච විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඉතින් ඒක තමයි දැන් මම මේ කරන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආව සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම මගේ skin care item ටික මේ rack එකෙන් හැරුවා. ඉතින් මේ තියෙන මම next year එකට හදපු bullet journal එක. ඉතින් bullet journal setup එකක් මම කළා වීඩියෝ එකක් මගේ channel එකේ ඇති. ඉතින් ඕනේ නම් ඒකත් ගිහින් බලන්න. මම අලුතෙන් tracker එකක් add කළා skin care tracker කියලා. ඒක මම bullet journal setup එක කරන වීඩියෝ එකේදී ඔයාලට පෙන්වන්නේ නැහැ. මොකද මම ඒ tracker එක add කරේ වීඩියෝ එක කරලා ටික දවසක් ගියාට පස්සේ. ඉතින් මම මේ මස් කළාට මට අම්මයි නංගි තමයි ගොඩක් උදව් කළේ. අම්මා තමයි ගොඩක් උදව් කළේ. නංගිත් උදව් කළා. ඉතින් ඒ දෙන්නගේ හෙල්ප් එකෙන් තමයි මම රූම් එක මේ විදිහට හදාගත්තේ. මම මේ පෙන්නන්නේ මගේ skin care item ටික මම මෙතන හොරුවා කියලා. ඉතින් මම ඒක ඔයාලට කලින් කිව්වනේ. ඉතින් මම මේකප් වලට use කරන items මම මෙතනින් තමයි හොරුවේ. ඉතින් ඒක menu table එකකින් මම තිබ්බේ. ඉතින් ඒ ටික තමයි මේ තියෙන්නේ. මං හරිම ආසයි මේ පොඩි ප්ලාන්ට් එකට. මම බෙඩ් එකේ කලින් තිබිච්ච බෙඩ් ෂීට් එක නම් මාරු කරා. මම ඒක වොෂ් කරන්න දැම්මා. ඉතින් වොෂ් කරලා තියෙන්නේ. ඒ වුණාට තාම වේලිලා නැහැ. මේ දවස්වල හොඳටම වැස්සනේ. ඒක නිසා ඉතින් මම වෙන බෙඩ් ෂීට් එකක් දැම්මා.
කියන්න අමතක කරානේ මං අලුතෙන් බුක් රැක් එකක් ගත්තා මගේ රූම් එකට. ඒක තමයි දැන් මම මේ පෙන්නන්නේ. ඉතින් ඒක ලස්සනයිද බලන්නකෝ. මම මගේ කලින් තිබිච්ච බෙඩ් ෂීට් එක මාරු කරා කියලා තමයි දැන් මම මේ කියන්නේ. එහෙනම් ඩේ 1 එක මෙතනින් ඉවරයි. අපි ඩේ 2 එකෙන් හම්බ වෙමු. ඉතින් මේ තියෙන අපේ එළිය පරිසරයේ තියෙන විදිහ උදේ පාන්දරට හොඳටම වැස්ස මේ දවස් ටිකේ ඔයාලා දන්නවනේ. ඉතින් මේ දවස් ටිකේ හොඳටම වහිනවා කියලා. ඉතින් ගොඩක් තැන් වලට ගම් වතුර ගලලා තිබුණා. ඉතින් මම හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. එහෙනම් අපි බෙඩ් එක ගස් කළාම අද දවසේ පටන් ගමු. ඉතින් මේ දවස් ටිකේ මෙහෙම තමයි අපි ඉන්නේ. ගොඩක් සීතලයිනේ. ඉතින් කකුල් වලට මේසොත් දාගෙන තමයි ඉන්නේ. එච්චරටම සීතලයි. දැන් මෙහෙත් නුවරඑළිය වගේ. එහෙනම් දැන් මගේ සිම්පල් මෝර්නිං ස්කින් කෙයාර් රූටින් එක පටන් ගමු. ඉතින් අම්මා මටත් මෝර්නින් ටී එක හදලා තිබුණා. ඉතින් මම ඒකත් අරගෙන මං ආසම ව්ලොගර් කෙනෙක්ගේ වීඩියෝ එකක් බලන ගමන් මෝර්නින් ටී එක බිව්වා. එහෙනම් අපි දැන් ස්ටඩි කරන්න පටන් ගමු. ඉතින් කිහිප දෙනෙක් අහලා තිබ්බා මම O level වලට වැඩ කළේ කොහොමද කියලා. ඉතින් මම ඉස්සෙල්ලා මගේ O level result එක කියලා ඉන්නම්. මගේ O level result එක තමයි A7යි B1යි C1යි. B තියෙන English වලට C තියෙන Tamil වලට. ඊටු subject වලට A තියෙනවා. ඉතින් එහෙම තමයි මගේ result එක තියෙන්නේ. මම O level වලට වැඩ කරපු විදිය කිව්වොත් එහෙම මම සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා ඉඳන්ම සාමාන්‍යයෙන් ඉස්කෝලේ වැඩ, ක්ලාස් වැඩ, ඒ දේවල් මැනේජ් කරගෙන ඒ දේවල් ගන්නට වැඩ කරගෙන ආපු ළමෙක්. ඒ කියන්නේ ඉස්කෝලෙන් එදිනදා දෙන ඒ කියන්නේ හෝම්වර්ක් ටික එහෙම මම එදාම කරා. එදිනදා දෙන ඒවා එදිනදාම කරා කියන්නේ නෑ. ඒ කියන්නේ හෝම්වර්ක් ටික කොහොමත් කරන්න ඕනේ. ඉතින් හෝම්වර්ක් ටික අපි කරනවා. එතකොට එදා උගන්වපු පාඩම කොහොමත් මතක හිටිනවනේ. ඉතින් එදා උගන්වපු පාඩම එදාම පාඩම් කරන්නේ නෑ. ඒ වුණාට හෝම්වර්ක් ටික කොහොම හරි කරනවා. ඉතින් හෝම්වර්ක් ටික කරද්දි පාඩම ඔලුවට යනවා. ඉතින් ඒ වගේ තමයි මම සාමාන්‍යයෙන් වැඩ ටික කරගෙන ආවා. සාමාන්‍යයෙන් මම පන්ති 1 2 3 4ත් හිටියා. ඉතින් එහෙම තමයි මම ඉස්කෝලේ යන කාලේ කියන්නේ මගේ මම ඉඳපු මට්ටම. ඉතින් ඊට පස්සේ මම අන්තිම මාස 6 විතර තමයි O level වලට full focus එක දීලා වැඩ කළේ. ඉතින් අන්තිම මාස 6න් මුල් මාස 4 මම plan කරා මුළු subject 9ම syllabus එක මම self study කරනවා කියලා. ඒ කියන්නේ මම තනියෙන් පාඩම් කරනවා. class එකටයි ඉස්කෝලේ කරන දේවල් වලට අමතරව මම තනියෙන්ම ආපහු මුලින් ඉඳන් subject 9ම දේවල් පාඩම් කරනවා කියලා මම මුල් මාස 4 එහෙම තමයි plan කරගත්තේ. ඊට පස්සේ මම මුල් මාස 4 ඒ වගේම
සබ්ජෙක්ට් 9ම ඔක්කොම සිලබස් පාඩම් කරගත්තා. ඊට පස්සේ තව මාස දෙකක් විතර වෙන. ඉතින් ඒ මාසෙන් ඊළඟ මාසේ මම ගත්තේ පාස් පේපර්ස් කරන්න. මම 2016 ඉඳන් වගේ තමයි පාස් පේපර්ස් කළේ. අපේ ටීචර්ස්ලා කිව්වේ පාස් පේපර්ස් කරන්න කියලා. ඒ කිව්වේ 2016 ඉඳන් පස්සේ කරන්න කියලා. මොකද නිව් සිලබස් එක ආවේ 2016 න් පස්සේනේ. ඒක නිසා. ඉතින් ඊට පස්සේ මම 2016 න් පස්සේ තමයි සිලබස් එකේ ඒ කියන්නේ 2016 න් පස්සේ පාස් පේපර්ස් තමයි කරන්න ගත්තේ. මැත්ස් වල එහෙමනම් මම සාමාන්‍යයෙන් ත්‍රිකෝණමිතිය ගණන් එහෙම එක අවුරුද්දක ගාන 6 පාරක් විතර හැදුවා. ත්‍රිකෝණමිතිය ගණන් විතරක් නෙමෙයි. ඔය අපගමන වගු ඒ වගේ දේවල් එක පාරකට වැඩි කියන්නේ 6 පාරක් විතර මම හැදුවා එක ගානක්. ඉතින් ඒ වගේ එතකොට එහෙම තමයි මම පාස් පේපර්ස් කරේ. ඉතින් පාස් පේපර්ස් ටිකත් කරලා ඒ කියන්නේ මාසයක් ඇතුළත මම පාස් පේපර්ස් ටිකත් කරලා ඉවර කළා. සබ්ජෙක්ට් 9ම ඊට පස්සේ කරේ මම ඊළඟ තව මාසයක් විතර වෙන්නේ. ඒ මාසේ කළේ මම මට අමතක ඒවා මොනවාද කියලා ආපහු බලන එක. ඒ මාසේ මම ඒ කියන්නේ එදා කියන්නේ අපිට ළඟම අවුරුදු 3 පාස් පේපර්ස් ටිකක් මම කරා. ඒ පාස් පේපර්ස් කරද්දී මට අමතක වෙන දේවල් කියන්නේ අමතක වෙලා තියෙන දේවල් තියෙනවනේ. ඒ දේවල් මම ආපහු පොත් වලින් බලලා කවර් කරගත්තා. එතකොට අන්තිම මාසේ මම කළේ සාමාන්‍යයෙන් උඩින් පල්ලෙන් පොත් ටික බලන එක. ඉතින් එතකොට මට අමතක ඒවා ආපහු මතක් වෙනවනේ. ඉතින් ඔහොම තමයි මම ඕ ලෙවල් වලට වැඩ කළේ. ඊට පස්සේ උදේ 11ට විතර නංගිමයි හොරර් ෆිල්ම් එකක් සිංහලෙන් එක්ස්ප්ලේන් කරන වීඩියෝස් තියෙන්නේ. ඒකක් බැලුවා. ඉතින් මේක තමයි ලංකාවේ නෙමෙයි ලෝකේම භයානකම ඇත්තටම සිද්ධ වෙච්ච කියන්නේ හොල්මන් කතාව. ඉතින් මේක ඇත්තටම වෙච්ච එකක්. ඉතින් අපි දෙන්න ඒක සම්පූර්ණයෙන් බැලුවේ නැහැ. ඇත්තටම මම ගොඩක් බය හිතෙනවා. ඉතින් ලෝකෙම බය හිතෙන කතාව කිව්වම හිතන්නකො කොච්චර බය වේද කියලා, බය ඇතිද කියලා. ඉතින් ඒක නිසාම අපි ඒක ටික වෙලාවක් බලලා අපි ආසම් ලග කෙනෙක්ගේ වීඩියෝ එකක් බැලුවා. වැඩේ නම් මම සති ගානක ඉඳන් කරන්න හිතපු වැඩක්. ඉතින් මට ඒක කරන්න ඇත්තටම සමහරක් වෙලාවට අමතක වෙනවා. මට මතක් වෙච්ච වෙලාවේ තමයි දැන් මම මේ කරන්න හැදුවේ. ඉතින් මම මේ කවර් පේජ් එක කියන්නේ මම මේ පේජස් ටික මේ පේපර්ස් ටික ගත්තේ පොත්වල පිටකල වලට දාන්න. ඉතින් මම දැන් ඒක තමයි කරන්න හදන්නේ. ඉතින් මෙහෙම තමයි පොත් ටිකේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. එහෙනම් අපි ආපහු ස්ටඩි කරන්න පටන් ගමු. එහෙනම් අදට ස්ටඩි ව්ලොග් එක මෙතනින් ඉවරයි. අමතක නොකර මාව subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. එහෙනම් හැමෝටම goodbye.